800 900 ෂුගර් තිබුණු පේෂන්ට් කෙනෙක්. ඒ කියන්නේ ඒක එෆෙක්ට්ලා කිඩ්නි පේෂන්ට් කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක්. කකුල තුන් පාරකට කපාගත්ත කෙනෙකුත්. අද කියන්නේ මට කිසිම මම දැන් ෂුගර් පේෂන්ට් කෙනෙක් නෙමෙයි. ඒක උනේ තනිකරම මේක නිසා. අග්නි බෙහෙත නිසා තමයි ඇඳ උඩ මැරෙන්න වැටිලා හිටපු මම නැගිට්ටේ. ඒකයි මම කියන්නේ මේක දිව්‍ය ඖෂධයක්. ආශ්චර්යමත් සුව කිරීමේ බලයක් තියෙන ඖෂධයක්. රාවණා රජුගේ කාලේ ඉඳන් පැවතෙන මේකට ගන්නවා චමුලිත කුරුඳු ගහේ වම් පැත්තේ මුල. මම මේ උදාහරණයකට කියන්නේ. එතකොට මේකට දකුණු පැත්තේ මුල අරන් කපලා දාලා ඒක වැඩ කරන්නේ නැතුව ටෙස්ට් කරලා ලැබ් දාලා නෙමෙයි වම් පැත්තේ මුල ගන්න කියලා තියෙනවා. එතකොට ඒවා 이르දි බලයකින් ඒ හෝ අපේ හිස්ටරි එක අපිට විශ්වාස කරන්න වෙනවා. කුරුඳු ගහේ වම් පැත්තේ මුල තමයි මේකට දාන්නේ. එතකොට ඒක කරන්න ඕනේ ඒ යම් කිසි බලයකින් කියපු බෙහෙතක්. එතකොට ඒකයි මම කියන්නේ මේක පුදුමාකාර සුව කිරීමේ බලයක් තියෙන බෙහෙතක්. මේක අරගන්න දියවැඩියාව මෙතෙක්කල් තිබුණ දේවල් අමතක කරලා ඔළුව හදාගෙන සනීප වෙන්න යනවා නම් සනීප වෙන්න පුළුවන් නිට්ටාවට.